ඔබට ජීවිතේ ජයග්‍රහණය වීමට අවශ්‍යම දේ කුමක්ද? ගැඹුරු ආදරයක්ද නැත්නම් සාර්ථක ව්‍යාපාරයක්ද? අද අපි කතා කරන කෙනා තමයි ලෝකයේ ජනප්‍රියත්වයට පත් මියා මොල්කෝවා. ඇයගේ ජීවිතය ආදරය සහ ව්‍යාපාරික බුද්ධිය පිළිබඳ ඔබ නොදන්නා අතුරුදහන් වූ පැතිකඩ. මියා උපන්නේ ඇමරිකාවේ 1992 දී. ඇයගේ පවුල සාමාන්‍ය පවුලක්. කුඩා කාලයේ සිටම ඇයට හැමදේම තනියම කරගන්න වුණා. ඇය දැක්කා තම ජීවිතයේ සාම්ප්‍රදායික මඟට නොයන හැකියාවක් තියෙන බව. 18 වන වියේදී ඇය වෘත්තීය ශ්‍රේෂ්ඨයක් තෝරලා තමන්ගේම මාර්ගය තෝරා ගන්න තීරණය කළා. ඒ තමයි ඇඩල්ට් ඉන්ඩස්ට්‍රි එක. බොහෝ අය විවේචනය කළත් ඇයට ඒක අලුත්ම ජීවිතයක් වුණා. ඇයට උදා ආදායමක් නිදහසක් වගේම අලුත් අත්දැකීමක් වුණා. බොහෝ අය ඒ තීරණය ගැන විවේචනය කළත් මියා ඒ අභිමානයෙන් සහ විශ්වාසයෙන් තෝරාගත් මන්සන්දියක් වුණා. ජීවිතේ හැමදාම ලේසි නෑ. ඇය විවේචනයට, තර්ජනවලට, සමාජයේ හෙළිදරව් වලට මුහුණ දුන්නා. ඒ වගේම පුද්ගලික සම්බන්ධතාවලද ව්‍යාකූලතා තිබුණා. නමුත් ඇය කිසිදා අත්නොහැරින්නක් වුණා. තම තේරීම පිළිබඳ ප්‍රමුඛත්වයක් දීලා නිරන්තරයෙන්ම ඉදිරියට ගිය තමන්ම පිළිගනිමි. මියා එකම ශාස්ත්‍රයක නතර වෙලා සිටියේ නැහැ. ඇය පෞද්ගලිකව බ්‍රෑන්ඩ් එකක් බිහි කළා. අලුත් ප්ලැට්ෆෝම් ස්පොන්සර්ෂිප් මගින් නව මාර්ග බිහි කරගත්තා. පැසිව් ඉන්කම් කියන වචනයට හැඩක් එක්කලා. ලයිෆ් ආෆ්ටර් ෆෝන් වැනි ව්‍යාපෘති ඔස්සේ විවෘතව කතා කරලා බොහෝ දෙනාට ආදර්ශයක් වුණා. මියාගේ ආදර ජීවිතය සමාන්තරව ගියා. ඇය විවාහ වුණේ ඩැනි මවුන්ටෙල් සමග. නමුත් ඒ සම්බන්ධතාවය දිගු කාලීන නොවිය. නමුත් ඇය මේ අත්දැකීම් මගින් විවිධ වටිනා පාඩම් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඇය ලොන් ටර්ම් රිලේෂන්ෂිප් කිහිපයකට යටත් වුණා. කිසිවක් සම්පූර්ණ සාර්ථක නොවුණත් ඇය කිසිදා පසුතැවිලි වුණේ නැහැ. මියා කියනවා ඔබේ ආදරය ඔබට ආරම්භ කළ යුතුයි. ඔබ කවදාවත් අන් අයගෙන් පමණක් ආදරය බලාපොරොත්තු නොවන්න. සමාජයේ විවේචන, විකෘති අදහස්, මනෝආතති ඒ හැම දෙයක්ම මියාට දැනුණා වුණත් ඇය කිසිදා අත්හැරියේ නැහැ. ඇය සෑම අභියෝගයක්ම සාර්ථකව මුහුණ දුන්නා. ඇය තමන්ගේම ටීම් එකක් සමග කන්ටෙන්ට් ප්‍රොඩක්ෂන්, මාකටිං, ෆෑන් ඉන්ටරැක්ෂන් සහ කෝචින් සර්විස් පවා කරා. ඒ කියන්නේ විවේචනයට පවා ව්‍යාපාරකයක් කරගන්න හැකියාවක් ඇයට තිබුණා. ඔබට ජීවිතයේ කිසිදා අන් අයගේ අපේක්ෂාවෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ. ඔබේ තීරණ, ඔබේ ගමන ඔබම තීරණය කරන්න. ඔබත් මියා වගේම ජීවිතය ගැන තීරණ ගන්න පුළුවන්. ලෝකයේ හඳුන්වන හැටි වෙනස් කරන්න. හොඳටම ඔබ තීරණය කරන දිශාව තමයි ඔබේ වටිනාකම අන් අය කලබෙන්නට නොදී ඔබේ සැබෑම තීරණයක් උද්‍යෝගයෙන් යුතුව තෝරන්න. ඔබේ තීරණ, ඔබේ ජීවිතය මියා මොල්කෝවාගේ ජීවිත කතාව ඔබට ප්‍රයෝජනවත් වෙයි. නැවත සිතන්න, නැවත පටන් ගන්න. මේ වගේ රසකර කතාවකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.